ළමයි කොහොමද? ඉතින් මායි මගේ පුංචි සුරංගනා වී රෝන්දයක් දාන්න ගියපු ගමනක් තමයි මේ තියෙන්නේ. අපි දෙන්නත් එක්ක ටවුන් එකට ගියා. පුංචි වැඩ වගේක් තිබ්බා. ඒ ටික කරගන්නත් එක්ක තමයි ටවුන් එකට ගියේ. මගේ අයිබ්‍රෝස් ගොඩක් වැවිලා තිබ්බේ ළමයි. ඒ නිසා මට හිතුණා අයිබ්‍රෝස් හදා ගන්න ඕනි කියලා. මං අයිබ්‍රෝස් හදන්නේ මෙන්න මේ නංගිගේ. මං හැමතැනකින්ම අයිබ්‍රෝස් හදලා මට සෙට් වෙන විදිහ අයිබ්‍රෝ එකක් හදන්න පුළුවන් උනේ මෙයාට. ඉතින් ඒ නිසා මම මෙයාට කියලා තමයි මගේ අයිබ්‍රෝස් ට්‍රිම් කරන එක, කොණ්ඩ ට්‍රිම් කරන ඒවා, එතකොට ක්ලීන් අප් කරන ඒවා, ඒ ගොඩක් දේවල් මේ නංගි ලව්ව තමයි කරගන්නේ. ඉතින් ඊට පස්සේ මම ඒකත් ඉවර කරගෙන ගියා නිහල් ෆැෂන් එකට. මගේ හස්බන්ඩ්ට චූටි අඳුම් වගේක් ගන්න. චූටි අඳුම් ළමයි. එයාට යාගේ චූටි අඳුම් ගන්න වෙලාවක් නැහැ කියලා ඉතින් මාව යවුවා. මම ඇත්තටම කැමති නෑ ළමයි පිරිමි ළමයිගේ වගේ චූටි අඳුම් තෝරන්න. මම අතට අහුවෙච්ච එක අරගෙන සයිස් එක අහලා ටක් ගාලා අතට අහුවෙන එක අරගෙන ටුක් ගාලා ඒ ෆ්ලෝ එකෙන් හිමට වැස්සා. ඒක මගේ හැටි වෙන්නේ නැති ළමයි. සමහරක් අයට ඒක අවුලක් නැතුව ඇති. මට ඒක චුට්ටක් අවුල්. ඉතින් ඊට පස්සේ අපි දෙන්නත් එක්ක නිකන් ඔය උඩට යන ගමන් එතන තියෙන ලේඩිස් ඇඳුම් තියෙන සෙක්ෂන් එකටත් ගිහිල්ලා පොඩ්ඩක් නිකන් තෝරලා බැලුවා මටත් සෙට් වෙන ඒවා තියෙනවද කියලා. සෙට් වෙන ඒවා නම් ළමයි 2-3ක්ම තිබ්බා. ඒ වුණාට ඉතින් මට ඉවලේ කන්න තරම් එහෙම එච්චර අයිඩියා එකක් ආවේ නැහැ. මොකද මට හොඳ වුණාට හස්බන්ඩ් හොඳ නැති වෙන වෙලාවල් තියෙනවා. සමහරකට යාට හොඳ නැති වුණාම ඒක මටත් හොඳ නැහැ. ඉතින් හිතුණා යත් එක්කම ඇවිල්ලා බලලා පස්සේ තෝරලා ගන්නවා කියලා. ඉතින් ඒ විදියට එතන ඩෙනිම් ස්කර්ට් තිබ්බා, තව ලස්සන ටී-ෂර්ට් උත් තිබ්බා. පස්සේ වෙලාවක ඇවිල්ලා මන් තෝරලා බලනවා කියලා හිතලා අර ගත්ත ඒවත් බල තියලා පොඩ්ඩක් වෙලාව එතන කාලා ඊට පස්සේ එහෙම බලාගෙන ළමයි ඉතින් ගෑනු අපේ හැටිනේ නේද? මොන හරි අඳුන් තිබ්බා මේක චුට්ටක් ගත්තත් නොගත්තත් ඇඟට තියලා කණ්ණාඩියෙන් බලලා වෙලාව ටිකක් යවලා තමයිනේ අපි ඉතින් ඒ වගේ තැනකින් එළියට බහින්නේ නේ. හරි. ඉතින් ඊට පස්සේ ওই විදිහට ඩෙනිම් ස්කර්ට් වගේ කුතිගේ ලස්සන තිබ්බා. ඒවත් චුට්ටක් ඇඟට තියලා බැලුවා සෙට්ද කියලා. අපේ දෝණි ඉතින් හැම එකටම හොඳයි කියලා කියනවා. ඉතින් යාට තේරෙන්නේ නෑනේ. එයා මට අනේ මං කවදාවත් අඳින්න ආස නැති දේවල් ගෙනල්ලා කියනවා අම්මි මේක ලස්සනයි කියලා. එයාගේ හිතරින් දන්නත් බැරි ඉඳ අනේ මට සෙට් නෑනේ පුතා කියලා. ඉතින් මං හිමීට ෂේප් වෙනවා. ඔන්න ඊට පස්සේ ගියා හස්බන්ඩ්ගේ චූටි ඇඳුම් ගන්න තියෙන සෙක්ෂන් එකට. එතනට අපි දෙන්නත් එක්ක ගිහිල්ලා එයාගේ පුංචි ඇඳුම් ටික ටක් ගාලා අරගෙන ඒ ෆ්ලෝ එකෙන් ආවා. ඊට පස්සේ පල්ලෙහාම ෆ්ලෝ එකේ තිබ්බ ලස්සන මග් වගේක් තිබ්බා. ඒවත් චුට්ටක් බලලා පොඩිත් එක වටයක් හැරකිලා අපි දෙන්නත් එක්ක බස් එකට නගින්න එන්න ආවා. ඔන්න ඔහොම. දෙන්නත්